YouTube එකේ වීඩියෝ බලනවා. එහෙම නැත්නම් FB එකේ යන පට්ට වීඩියෝ එකක් දැකිත් අඩෝ මේක ෆෝන් එකට හරි PC එකට හරි ඩවුන්ලෝඩ් කරගන්න තිබ්බනම් මරුනේ කියලා ඔයාලට හිතලා නැද්ද? අනිවාර්යෙන්ම හිතලා ඇති. සමහර අය කරන්නේ මොකක් හරි ඩවුන්ලෝඩ් වෙබ්සයිට් එකකට ගිහින් ලින්ක් කොපි කර කර ඇඩ් දාසේ ලොකු කට්ටක් කන එක. හැබැයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම වදයක් නැතුව එකම එක ක්ලික් එකකින් ඕනෑම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඉතින් අපිට මේකට ඕන වෙන්නේ IDF නැත්නම් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන ටූල් එක. අත අපි බලමු මේකෙන් අපිට ගන්න පුළුවන් සුපිරිම ප්‍රයෝජන ටික. මම මේ වීඩියෝ එක අන්තිමේටම මේක කොහොමද ලයිෆ් ටයිම් ප්‍රී ඩවුන්ලෝඩ් කරන්න කියලා දෙනවා. ඒ කියන්නේ කිසිම ක්‍රැක් එකක් ඩවුන්ලෝඩ් නොකර තමයි මේක කියන්නේ. ඒ කියන්නේ ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එකම තමයි අපි පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරලා අන්ලිමිටඩ් ටූල්ස් ගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් පළවෙනිම සහ ලොකුම වාසිය තමයි මේක. ඔයා YouTube එකේ Facebook එකේ හෝ වෙනත් ඕනම සයිට් එකක වීඩියෝ ප්ලේ කරනකොට ඒකට උඩින් වැටෙනවා පොඩි බටන් එක. download this video කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ බටන් එක ක්ලික් කරන්න විතරයි. එතකොට ඔයාලට ඕනේ quality එකකින් 1080pද 720pද එතකොට වීඩියෝ එක තියෙන 4Kද කියන එක මත ඔයාලට මේ වීඩියෝ එක download කරගන්න පුළුවන්. එතකොට link copy කරන්න ඕනේ නැහැ, වෙන site එකට රින් ගන්න ඕනේ නැහැ, address දා කරන්න ඕනේ නැහැ. එක බටන් එක ක්ලික් කරලා ඔයාලට මේ වීඩියෝ එක තප්පර ගානේ download කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන speed එක. සාමාන්‍යයෙන් අපි මොකක් හරි browser එකකින් download කරනකොට 5 ගුණයක විතර වේගකින් මේකෙන් download කරගන්න පුළුවන්. මොකද මේකෙන් කරන්නේ ඔයාගේ connection එකේ තියෙන උපරිම speed එක ඇදලා අරන් file කැලි කැලි වලට කඩලා download කරන එක. ලොකු file එකක් වුණත් විනාඩි ගානෙන් download කරගන්න පුළුවන්. ඒත් එක්කම ලංකාවෙන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කරන්ට් ගැන එක හරි ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙන එක හරි. හිතන්නකෝ GB 4ක විතර ලොකු ගේම් එකක් හරි ෆිල්ම් එකක් හරි download කරනවා. GB 3ක් විතර download වෙලා තියද්දි කරන්ට් එක ගියා. normal browser එක නම් ආයෙ මුලින් download කරන්න වෙනවනේ. හැබැයි IDM එකේ කරන්ට් එක ආවම නැවත නැතේ දැන් ආයෙ ඊටු ටික download කරන්න පුළුවන්. අපේ data ත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි. තව එකක් තමයි ඔයා පාවිච්චි කරන්නේ Chromeද Firefoxද Edgeද එහෙම නැත්නම් Braveද මොයා මොන browser එක පාවිච්චි කරත් මේක හැම browser එකකටම වැඩ කරනවා. හරි දැන් අපි බලමු කොහොමද ඔයා IDM එක ලයිෆ් ටයිම් ෆ්‍රී පාවිච්චි කරන්න කියලා. මේකෙදී අපි කරන්නේ ඇත්තටම IDM එක මාසයක් ෆ්‍රී දෙනවා කොහොම ඔරිජිනල් IDM එක. ඉතින් අපි මේ පීරියඩ් එක වැඩි කරගන්න තමයි යන්නේ මෙතනදී. ඒකට අපි කරන්නේ අපේ කම්පියුටරේ තියෙන ෆයිල් වලින් මේ IDM එකේ ට්‍රයල් එකට දාලා ෆයිල් එක ඩිලීට් කරනවා. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. එතකොට ඒක ඩිලීට් කරා කියන්නේ ඔයාලට ඒක ඩිලීට් කර කර ඔයාලට ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආය ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඒකට වෙන Gmail වලින් account හදාගෙන ආය වෙන Gmail හදාගෙන ආය account මාරු කර කර දගලන්න ඕනේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මේකෙදි ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් මම මේකෙදි ලේසිම ක්‍රමයක් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම පුළුවන් ඔයාලගේ desktop එකේ ඉස්තන ක්ලික් කරලා new ගිහිල්ලා document එකක් open කරගන්න. හරි ඊට පස්සේ වෙන notepad එක ඇතුළට ගිහිල්ලා මම මේ screen එකේ දාන code එක ඔයාලට එතනට paste කරන්න පුළුවන්. මම මේක description එක දාලා තියන්නම්, පළවෙනි කමෙන්ට් එක දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට මෙතන 64 bit නම් මම දාලා තියන්නම්. ඒ කියන්නේ 64 bit එකට 32 bit එකට වෙනම දෙකක් තියෙනවා. ඒ කෝඩ් එක මම දාලා තියන්නම්. ඊට කලින් බස් බාර් එක උඩ ක්ලික් කරලා task manager එකට යන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා search bar එකක්. එතන පුළුවන් ඔයාලට IDM කියලා search කරගන්න. ඊට පස්සේ මෙතන IDM එක ඔයා download කරලා දැන් ඒක run වෙනවා නම් මෙතන මෙහෙම පෙන්නනවා. ඊට පස්සේ ඒක උඩ right click කරලා ඒක in task කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම දාලා තියෙන කෝඩ් එක කොපි කරගෙන කෙලින්ම notepad එකට යන්න. notepad එකට ගිහිල්ලා ඒක paste කරන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ පුළුවන් මෙතනින් file ගිහිල්ලා save as ගිහිල්ලා මෙතනට කැමති නමක් දෙන්න. මම දෙන්නම් මෙතන IDM reset කියලා වගේ එකක් දෙන්න. ඊට පස්සේ අගට .bat කියලා දෙන්න. BAT කියලා දීලා මෙතනින් save as type කියන එකට all files දීලා මේක save කරගන්න. හරි ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන මෙහෙම පෙන්න ඔය හදාගත්ත ෆයිල් එක. ඉතින් ඔයාට IDM එකේ මැසේජ් මෙන්න මේ විදිහේ මැසේජ් එකක් ආවොත් ඔයාට තියෙන්නේ කෙලින්ම අර විදිහට ටාස්ක් බාර් එක මේ ක්ලික් කරලා ටාස්ක් මැනේජර් ගිහිල්ලා IDM එක එතනින් end task කරලා පුළුවන්. මේක right click කරලා මෙතන run as administrator දෙන්න. එතකොට මේක run වෙලා ඔටෝම tile field එක reset වෙනවා. නැත්තම් ඔයාලට පුළුවන් කෙලින්ම මේ ෆයිල් එක හොයාගෙන ඒක මේ YouTube එකේ තියෙනවා. ඒ විදිහ ගොඩක් දිග හින්දා ඒක වෙලියම කරන්නත් බැරි හින්දා මේ විදිය පට්ට ලේසි. ඉතින් ඔයාලට වීඩියෝ එක හොදයි කියලා තනවන ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න. අපි මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.